ළමයි අපිට වහිනම ලොකුම ලොකු වැස්සක් අනෝරා වැස්සක්. පුදුම වැස්සක් වහින්නේ. අයිබෝන් යාළුවනේ, කොහමද ඔයාලට? ඔන්න අද වැසි දවසක්. වැසි දවසක් වුණාට ඉතින් අපි පොරොස් ගෙඩියක් හොයන්නයි ගන්නේ. මේ පොරොස් ගෙඩිය කපාගෙන තියෙන එකට අමුමිරිස්, ලුණු, හරපිංචා, පොඩි බඩ එකතු කරනවා මුලින්ම. පොරොස් ව්‍යංජනයක් හොයන්න අවශ්‍ය පොඩි බඩ ටික එකතු කරගන්නවා. ගම්බිස්, කුරුඳු පුතු ඒ වගේ දේවල් එකතු කරගන්නවා හොඳින්. මම මේක කිරි වලින්ම විතරක් නෙමෙයි උයන්නේ, පොල් නමත ඒකෙන් පොල් අඩු කෙනෙකුට වතුරින් තඹගෙන කිරි එකතු කරගෙන රසම රස විදිහට පොළොස් හදන්න පුළුවන්. මම මේ හදන විදිහට හදලා බලනකො කිරින් තඹා වගේම ගොඩක් රසයි. හොඳට කන්න පුළුවන් රස ඇතුව. මේ විදිහට ඔයගොල්ලෝ හදලා බලන්න ඉතින්. ඉතින් ඔයගොල්ලන්ගේ පැතිවලටත් මේ වගේ අපිට වගේ ගොඩක් වැස්ස තියෙනවද කියලා කියන්නකෝ, බලන්නකෝ. ඔන්න කුළු බඩු ඒ සියල්ලම එකතු කරගෙන වතුර දාලා 3-5 අල්ලගෙන මම චුට්ටක් අතින් මික්ස් එකන අනවගත් කරන 3-5 කුඩු මිනිස් කුඩේ සියල්ලම පොලොස් කැවිලට ගෑවෙන්න අතින් ගාගත්තා. ඒ විදිහට තමයි කරගත්තේ. එහෙම කරලා මද ගින්දරේ තමයි දල්ලිපේ තමයි තියාගන්නේ. දල්ලිපේ මද ගින්දරේ තියනවා. තියලා මුලින්ම වතුර දාලා තඹගන්නවා යාළුවනේ. හරි. දැන් ඔන්න තැම්බෙන ගමන් මේ තියෙන්නේ තැම්බිලා. හොඳටම වතුර හිඳිලා හොඳට තැම්බිලා තියෙන දැන් පොලොස් කෑලි. දැන් මේක මම දල්ලිපෙන් අයින් කරලා ගෑස් ලිපේ තියාගෙන පොල් බෑවක විතර හොඳට උකු කිරි එකතු කරගන්නවා. ගොඩාක් කිරි එකතු කරගන්නේ නැහැ. මම කියවනේ මේක මම හදලා පෙන්නන්නේ. කිරි පොල් අඩු කෙනෙකුට, පොල් නැති කෙනෙකුට, පොල් ටිකක් පාවිච්චි කරන කෙනෙකුට හරි මේක ටික වෙලාවක් නැටුවෙන් පස්සේ මම මේකට බැදගත්ත පොල්, බැදගත්ත සුරුදුරු, බැදගත්ත කැකුළු ඒ ටික කොටලා හෝ අඹරලා එකතු කරගෙන හරිම රසයි. කාලා බලන්නකො මේ වගේ රස කෑමක් හරිම රසයි මේ විදිහට හැදුවාම. හරි, මගේ YouTube channel එක අලුතෙන් බලන කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. දැන් යාළුවනේ අපිට ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. තේරුවන් සරණයි. බයි බයි.